හෙලෝ ගයිස් ඔයාලවදත් සාදරයෙන් පිළිගන්න අපේ ඩෙවස්කෝල් YouTube චැනල් එකට ඕලෙවල් ඉවර කරලා IT ඩිග්‍රී එකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා IT ෆීල්ඩ් එකට එන්න කැමති කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාලට අපි හිතමු මෙහෙම ඔයා A-level අසමත් හැබැයි ඔයා O-level පාස් වෙලා තියෙනවා මම ඒකේ entry requirements ටික කියන්න ඔයා කැමති IT ඩිග්‍රී එකක් හදාගන්න එහෙනම් මේ වීඩියෝ එක ඇත්තටම ඔයාට අපේ කතා කරන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ University of Colombo School of Computing UCSC එක මගින් පෙරනම ලබන Foundation in Information Technology course එකේ certification එකේ සියලුම විස්තර එහෙම නැත්නම් FIT එතකොට මේ FIT ගැන full video එකේදී අපි කතා කරනවා හරි අපි යමු වීඩියෝ එකට ඔය O level ඉවරලා මෙන්න මේ Foundation in Information Technology පාඨමාලාව හදාරලා එක්සෑම් එක කරලා පාස් වුණාට පස්සේ ඔයාට පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලය මගින් පෙරනමන ලබන BIT එහෙම නැත්නම් Bachelor of Information Technology external degree එකට බාහිර උපාධි පාඨමාලාවට යොමු වෙන්න. ඉතින් ඔයා මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරද්දී ඔයාට පුළුවන් software engineer කෙනෙක් විදිහට ජොබ් එකක් ලබා ගන්න. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා IT select කරගන්න ඕන. ඇත්තටම ඔයා O level after O-level student කෙනෙක් නම් අයියා IT select කරගන්නවා. මේක ඇත්තටම fast growing global job sector එකක්. මේක global job sector එකක් වුණාම ඔයාට work from anywhere ඔයාට remote jobs හරහා ඔයාට ලංකාවේ ඉඳන් උනත් work කරන්න පුළුවන්. ඒ වගේම high salary එකක් ගන්න පුළුවන්. ඔයාට freelancing projects කරන්න පුළුවන්, remotely වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් නිසා ඔයාට IT වලට enter වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති නම් ඩිග්‍රී ඔයාගේම කියලා කම්පැනි එකක් පටන් ගන්න IT කම්පැනි එකක් entrepreneurship ඔයාට පුළුවන් IT කම්පැනි එකක් උනත් පටන් ගන්න. ඔයාට පුළුවන් ඔයාගේ products launch කරන්න, startups ඊට පස්සේ freelancing services ඔයාට කරන් යන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ IT field එකට enter වුණොත් හරි මොකක්ද මේ FIT කියන්නේ? මොකක්ද මේ FIT කියන්නේ? Foundation in Information Technology. මේක UCSC එක මගින් පෙරනමන ලබන pre-degree program එකක්. ඉතින් මොකක්ද මේ pre-degree program එකකින් ඔයා ඉගෙන ගන්න? ICT skills, computer literacy, analytical thinking, communication skills, English for ICT, mathematics for ICT, programming fundamentals, problem solving. ඉතින් මෙන්න මේ දේවල් ටික ඔයාට cover වෙනවා. ඔයා මේ ටික ඉගෙනගෙනවා එයාලගේ එක්සෑම් එකක් තියෙනවා. ඒක කරලා ඉවර වුණාට පස්සේ ඔයාට පුළුවන් BIT degree එකට ඇතුළත් වෙන්න. හරි ඉතින් මෙන්න මේ FIT ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සබ්ජෙක්ට්ස් තුන ගැන තමයි අපි කතා කරන්නේ. මේ ප්‍රෝග්‍රෑම් කෝඩ්ස් එක තියෙන්නේ FIT 103 කියන්නේ ICT applications, FIT 203 කියන්නේ English for ICT, FIT 303 කියන්නේ mathematics for ICT. ඉතින් මේ ICT applications, English for ICT, mathematics for ICT මෙන්න මේ සබ්ජෙක්ට්ස් තුන තමයි ඔයා මෙන්න මේ Foundation in Information Technology ප්‍රෝග්‍රෑම් එකේදී හදාරන්නේ. ඉතින් ඔයාට මේක හදාරන්න ඔයාට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද? ඔයා after O-level student කෙනෙක් නම් ඔයාට තියෙන්න ඕන minimum දැන් හිතන්න ඔයා subjects 6ක් පාස් කරලා තියෙන්න ඕන සහ subject 3ක් C තියෙන්න ඕන. C 3යි S 3යි තියෙන්න ඕන. ඒ C 3 තියෙන ඒවාන් maths වලට ඔයාට C එකක් තියෙන්න ඕන. English වලට අනිවාර්යෙන් C එකක් තියෙන්න ඕන. එහෙම වුණොත් ඔයාට පුළුවන් මෙන්න මේ FIT ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. මොනවද ඔයාලට තියෙන්න ඕන සුදුසුකම්? ඔයා සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕන. ඒ සමත් වෙලා තියෙන විෂයන් වලින් ඔයාට C3ක් තියෙන්න ඕන. ඔයාට අනිවාර්යයෙන් maths වලට C එකක් තියෙන්න ඕන. English වලට C එකක් තියෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා ඔයාට මේ වැඩේ කරගෙන යන්න. හරි ඉතින් O-level after O-level student කෙනෙක් නම් අනිවාර්යෙන් අපිට කතා කරන්න. ඔයාට පුළුවන් අපේ ඉන්ස්ටිටියුට් එක හරහා මේ ප්‍රෝග්‍රෑම් එක සඳහා ස්ටඩි කරලා UCSC එකේ එක්සෑම් එක ලියන්න. ඔයාට මේ අපි කරන්න ඇත්තරම ඔයාව ට්‍රේන් කරන එක, ඔයාව ටීච් කරන එක. ඉතින් ඔයා අනිවාර්යෙන් ඒකට කැමති නම් අපිට කෝල් එකක් දෙන්න. මේ නම්බර් එකට WhatsApp message එකක් හරි දාන්න 076යි 390යි 62යි 01 76යි 390යි 62.01 මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඊට පස්සේ අපි ආව කන්ටැක්ට් කරගන්නවා. එතනදී ඔයාට පුළුවන් ඔයාට තියෙන ප්‍රශ්න ඒ දේවල් ටික අහන්න. ඊට පස්සේ අපි ආව මාස 3ක් වගේ කාලයක් ඇතුළත ට්‍රේන් කරනවා. ට්‍රේන් කරලා ඉවර වෙලා අපි ආව ගයිඩ් කරනවා එක්සෑම් එක වෙනකන්. ඊට පස්සෙත් BIT ඩිග්‍රී එක දක්වා අපි ආව ගයිඩ් කරනවා ෆුලි. හරි
ආෆ්ටර් O level ඔන්න අපි ගාවට එනවා FIT ප්‍රෙපරේෂන් එක කරනවා. ඊට පස්සේ කොලම්බියා යුනිවර්සිටි එකේ UCSC එකේ එක්සෑම් එක ලියනවා. ඊට පස්සේ ඔන්න ඔයා එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඔයාට FIT ක්වොලිෆිකේෂන් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක through BIT එකට ඇප්ලයි කරන්න UCSC එකේ. ඊට පස්සේ ඔයා බිට් ස්ටුඩන්ට් කෙනෙක් වෙනවා. ඔයා යුනිවර්සිටි එකේ අවුරුදු 3ක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයා ඩිග්‍රී ඉවර කරලා ග්‍රැජුවේට් කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඔයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙනවා. එතකොට ඔයාට පුළුවන් A level නොකර මෙන්න මේ O level විතරක් කරලා මෙන්න මේ තැනට යන්න අවුරුදු 3.5 ඇතුළත ඔයාට පුළුවන් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න. ඉතින් මං හිතනවා මේක ඔයාට තියෙන ලොකු chance එකක් අඩු වයසකින් කොහොමද ඔයා ඉන්ඩස්ට්‍රි එකට යන්න කියන එක ඔයා හොය හිටියනම් මේක ඔයාට ලොකු අවස්ථාවක්. අනිවාර්යෙන් try කරලා බලන්න. අපි ඔයාව train කරනවා, papers කරවනවා, ඊට පස්සේ fully ඔයාව guide කරවලා ඔයාව exam එක දක්වා අපි උපරිමයටම සැලසුම් කරලා ඔයාව එක්සෑම් එකට සූදානම් කරනවා. ඊට පස්සේ එතනින් අපි ඔයාව නවත්තන්නේ නැහැ. අපි ඔයාව BIT ඩිග්‍රී එක දක්වා අරගෙන යනවා. ඩිග්‍රී එකටත් අපි ටීච් කරනවා. ඩිග්‍රී එක ඇත්තටම පිරිනමන්නේ UCSC එකකින්. හැබැයි ඔයාට අපේ ඉන්ස්ටිටියුට් එක through ඉගෙන ගන්න පුළුවන්. අපේ ඇයිවා අපේ ඉන්ස්ටිටියුට් එක තෝරගන්න ඕන මෙන්න මේ කෝස් එක සඳහා. අපි ළඟ එක්ස්පීරියන්ස් ලෙක්චරර්ස්ලා ඉන්නවා. අපි කුඩා කණ්ඩායම් වශයෙන් තමයි මේක කරන්නේ. එතකොට අපිට පුළුවන් ඔයාලා වෙනුවෙන් අවධානය යොමු කරන්න. අපි ලයිව් ක්ලාසස් තියෙනවා, ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා. ඊට පස්සේ එක්සෑම් ලඟ වුණාට පස්සේ අපි රිවිෂන් සෙෂන්ස් තියෙනවා. අපි අසයින්මන්ට්ස් තියෙනවා. ඒ වගේම පාස් පේපර් සාකච්ඡා කරනවා. මොක් එක්සෑම්ස් තියෙනවා. දැන් ඔයාලට තනියම මොකක් හරි සපෝට් එකක් ඕන අපේ ලෙක්චරර්ස්ලාත් එක්ක ඉන්ඩිවිජුවල් සපෝට් එක ඔයාලට අපි ලබා දෙනවා. හරි. අපි දැන් කෝස් ෆී එක ගැන කතා කරොත් අපේ ඉන්ස්ටිටියුට් එකකින් ඔයාලව මේකට ගයිඩ් කරන්න, කියන්නේ FIT ප්‍රෝග්‍රෑම් එකට ඔයාලට රෙජිස්ට්‍රේෂන් ෆී එක රුපියල් 5000ක් වෙනවා. මාස 3 ඔයා මේ කෝස් එක අපිත් එක්ක ෆලෝ කරනවට රුපියල් 30000ක් වෙනවා. එතකොට ෆුල් කෝස් ෆී එක රුපියල් 35000ක් වෙනවා. ඊට පස්සේ මේ ෆිට් එක ඉවර කරාට පස්සේ අපි ආව බිට් එකට ගයිඩ් කරනවා. අනිවාර්යෙන්ම O level ඉවර වෙච්ච වගේ නංගියෙක් මල්ලෙක් හරි ඉන්නවා නම්, වගේ දුවෙක් පුතෙක් ඉන්නවා නම් එයාට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්න. මං හිතනවා එයාලට ලොකු අවස්ථාවක් වෙයි මේක. අඩු වයසක ඉන්ඩස්ට්‍රි එකට ගිහලා ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරි. ඔයා දැන් ෆිට් එක කරලා ඔයා බිට් එකට යනවා. ඊට පස්සේ ඔයා කොහොමද ඔයාගේ මොනවාද IT ජර්නි එක? ඊට පස්සේ මොනවාද මේ බිට් ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට තියෙන රෝල්ස් මේ IT සෙක්ටර් එකේ software engineer, AI engineer, data engineer, machine learning engineer, cloud engineer, cyber security engineer, DevOps engineer, business analyst, QA engineer. ඉතින් මෙන්න මේ වගේ රෝල්ස් වලට ඔයාලට යන්න පුළුවන්. ඒ වගේ project manager මේ වගේ රෝල්ස් වලට ඔයාලට යන්න පුළුවන්. අනිවාර්යෙන් කැමැත්තක් තියෙනවා නම් ඇප්ලයි කරලා බලන්න. ඉතින් මේ FIT ප්‍රෝග්‍රෑම් එක Foundation of IT. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයා ෆලෝ කරන්න කැමති නම් අපිට අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. 076 390 6201 මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 076 390 6201 මේ නම්බර් එකට WhatsApp එකක් දාන්න. මම පල්ලෙහාන් Google form එකක් දාලා තියෙනවා කැමති අය ඒක ෆිල් කරන්න. අපි ඔයාලව සම්බන්ධ කරගන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා තියන්න. හරි. ඉතිං මේ වීඩියක වැදගත් වනා කියලා හිතනවා. අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවෙක්ටත් වැදගත්යි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ ඉතාමත් වැදගත් වීඩියෝකින් ඉතාමත් ඉක්මනින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා අපි ඩෙව් ස්කූල්.